හෙලෝ කට්ටියටම හැමෝම හොඳින්නේ රයිට් මම පොරොන්දු වුණා ඔයාලට මුස්සෙන් හදන විදිය ගැන වීඩියෝ එකක් ගේනවා කියලා. හරි මේක තමයි ඒක අපිට ඕන කරන දේවල් තමයි පිටි ජාතියක් මොකක් හරි අනිත් එක මේ මුස්සෙන් අපේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක රයිට් ඔය ටික තමයි ඕනේ කරන්නේ. එතකොට අපි මික්ස් කරගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාගෙන ඉතලම් පිටි ටික දාලා ඒටික මික්ස් කරගන්න තමයි තියෙන වලට කැමති පිටි එකක් ගන්න කරල පිටි හරි කෝන්ෆ්ලා හරි පාම් පිටි හරි මොනවාරි රයින් තියෙන එකක් මොක් හරි ලුණු කොඩු ස්වල්පයක් දමා ගන්නවා දාගන්න ඕනේ ඔයාගේ රස පදමට ගම්මිරිස් ඒකත් රස පදමට දාගන්න මං කහකුඩු චුට්ටක් දාගන්න මොකද බැට එක පාට මට ඕන නිසා ඊට පස්සේ බිත්තරයක් දාගන්න දාලා ඔකටිය මික්ස් කරගන්න ඕනේ ඒකට මේ වතුර සුවල්පයක් දාගන්න මොකද මේ ඇති පදම ගැන අතට හුරු ගාන තියෙනවනේ අන්න ඒ ගානට බැට එක මික්ස් වෙන්න ඕනේ එතකොට ඒකට වතුර චුට්ටකුත් ඔකට්ටිය එකතු කරගන්න එහෙම නොවුනොත් අර මේ බිත්තරම දාලා මික්ස් කරන්න ඕන එකක් නෙමෙයි මේක වතුර චුට්ටක් දාලා බැටර් එක හදාගන්න හොඳයි ඔන්න මෙන්න මේ ගානට එන්න ඕනේ රයිට් ඔන්න ගාන්ට එන්න ඕනේ නූලක් වගේ ඇදෙන්න ඕනේ එතකොට තමයි බැටර් එක හරි ගානට ඇවිල්ලා කියලා අපි දැනගන්නේ කහකුඩු චුට්ටකුත් දාලා නිසා පාට නියමට දිනනානේ රයිට් එල කිරි සුපිරි ලිප පත්තු කරගත්තා රයිට් තෙල් දාගෙන තියෙන්නේ ගත්ත කොලේ පෙඟුවා රයිට් පොංගනවා මොකද මේක අර බුවක් තියෙන නිසා එක පාටම අල්ලන්නේ නැහැ මේ බැටර් එක උනත් ඒ නිසා පොඩ්ඩක් හොඳට ඩිප් කරගන්න හොඳට අරක මේ බැටර් එක ගෑවෙන්න ඕනේ කොලේ මණිපත්‍ර හොඳේ ත්‍රිලෝක විජය පත්‍ර නෙමෙයි මණිපත්‍ර රයිට් දැම්මත් තෙලට බෙදගත්තා රයිට් නියමයි හොඳට එනවා පේනවනේ පපඩමක් තමයි ඉතින් ඒ පපඩම වගේම තමයි නියමයි හොඳට බෙදගමු මේක ටික කර මේ රන්වන් පාට වෙනකම් බෙදගන්න අයත් දැම්ම කොලයක් ගාගත්තා දෙපැත්තෙම හොඳට ගාගන්න බැද්දා නෝ තමයි කරන්න තියෙන්නේ හොඳේ ඉතින් දිගටම කරන්න ඉතින් අර ටික ඉවරනකම් ඒ ඇස්සේ මම කෝපි එකකුත් නිකන් හදාගන්නවා මොකද මට තෙල්නේ ටක් රස්නේ කරගෙන තිබ්බාම කොෆි එකත් එක්කලා රසයි මේක නිසා හරි ඔව් කොහොමද ලස්සනයිනේ ලස්සන තියෙනව නේද පාට හොඳයි මට කියන්න බැරුණා අනියන් රින්ග්ස් ටිකක් මම හදාගත්තා අර බැටර් එක ඉතුරු වෙච්ච නිසා අපරාධනේ ලස්සනට තියෙනවා ඒ වගේම හොඳ රසටත් තියෙයි හොඳ ක්‍රිස්පියටත් තියෙයි ඒක for sure වෙයි ඔව් තව බාබිකියු සෝස් එකක් මම ඇඩ් කරගන්නවා මොකද මට පොඩ්ඩක් රසට තියෙන්න ආසවට ඉතින් මේ බාබිකියු සෝස් එක මම ප්‍රොඩක්ට් එක නම් වැඩක් නැහැ ඔයාලා කැමති ඕන ප්‍රොඩක්ට් එකක් ගන්න මොකක් හරි ෆ්ලේවර් එකක් ඔයාලා කැමති ෆ්ලේවර් එකක් ඇඩ් කරගන්න කියන්න දෙයක් නැහැනේ. ඔයාගේ ආත්මය තෘප්තිමත් විය යුතුයි. මොකකින් හරි මොනවාකින් හරි. තියෙනවා ගොඩක් කන්න. රයිට්? එනවා කොපි එකත් රසයි බලමු
කියන්නේ ඔයාලට කියන්න එක මාර ෆ්ලේවර් එකක් තියෙන්නේ. ඔයාලා බැටර් එක හදාගත්තී හරියට හදාගන්න. ඒකට ගාන්ට ලුණු ටික දාලා ගම්මිරිස් චුට්ටක් දාලා ඔයාලගේ පදමට ඔයාලා රස කරලා හදාගන්න. මොකද ඒ බැටර් එකෙන් මුස්සැන්ද වලට මාරම රසක් එන්නේ. ඒකෙන්ද හරියට හොඳ ක්‍රිස්පියට එනවා. මම අර මේ උඩින් පොඩි සෝස් එකක් දාගත්තා. ඒක නිසා අර ක්‍රිස්පිනස් එක පොඩ්ඩක් අඩුයි. ඒකේ අර වෝටර් ගතිය හින්දා කොහොමද එහෙනම් ජය වේවා ඔක්කොටම.